හැම දිනම සංසුන්ව වාඩි වෙලා ඇස් දෙක වහගන්න. හොඳින් හුස්ම ගන්න. හුස්ම හෙලන්න. නැවතත් හුස්ම ගන්න. නැවතත් හුස්ම හෙලන්න. නැවතත් හුස්ම ගන්න. නැවතත් හුස්ම හෙලන්න. දැන් ඇතුළු වන හා පිටවන වාතය පිළිබඳව අවබෝධයෙන් ඉන්න. මේ වෙලාවේ ඔබ සිදු කරන්නට සූදානම් වන්නේ වේදනා උපාදානස්කන්ධ භාවනාවයි. පළමුවෙන්ම අපි වේදනාව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගනිමු. වේදනාව කියන චෛතසිකයේ ස්වභාවය තමයි අරමුණේ රසය ලබා ගැනීම. ඇසෙන් දකින රූපය, කනෙන් ඇහෙන ශබ්දේ, නාසයට දැනෙන ගඳ සුවඳේ, දිවට දැනෙන රසේ, කයට දැනෙන පහසේ, මනසට සිතන අරමුණේ සැප රසයක් තිබෙනවා, දුක් රසයක් තිබෙනවා, උපේක්ෂාව නැත්තම් මධ්‍යස්ථ රසයක් තියෙනවා. මෙන්න මේ අරමුණක ඇති රසය ලබා ගැනීම තමයි වේදනාව චෛතසිකය මගින් සිදු කරන්නේ. වේදනාව කියලා කියන්නේ අපේ ඇස කන නාසය දිවකය මන කියන ආයතනවලට යම්කිසි වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පහස, පොට්ටබ්බ කියන අරමුණක් වැදුනහම හිතට දැනෙන හොඳයි, නරකයි, මධ්‍යස්ථයි කියන හැඟීම. මේ හඳුන්වන්නේ විපාක චිත්තයක් නමින්. මම සරල උදාහරණයක් කියලා දෙන්නම්. සීතල වතුර ඇඟට වැටුනහම අපි සනීපයි කියලා දැනගන්නවා. ඒක සැප වේදනාව. ඇඟිල්ලට කටුවක් ඇනුනහම රිදෙනවා කියලා දැනගන්නවා. ඒක දුක් වේදනාව. ඒ වගේම ඔබ කාමරේ නිහඬව විශේෂ දෙයක් කරන්නේ නැතුව සිටින අවස්ථාවේදී ඒ උපේක්ෂා වේදනාව. මේ වේදනාව තමන්ගේ කැමැත්තෙන් නවත්තන්න බෑ. ඇහැට රූපයක් වැදුනහම සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ උපේක්ෂා වේදනාවක් ඇති වෙනවා. ඒක පටිච්චසමුප්පාදයේ විස්තර වන්නේ පස්සපච්චයා වේදනා. වේදනාව විතරක් අපිට අරමුණු වෙනකොට ඒ වේදනාවේ දුකක් නැහැ. ඒ වේදනාව මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා උපාදානය කරගත්තොත් දුක හට ගන්නවා. දැන් අපි ඉගෙන ගනිමු වේදනාව උපාදානය කරනවා කියලා කියන්නේ මොකක්ද කියලා. යම්කිසි වේදනාවක් හටගත්තාම ඒ වේදනාව මම, මගේ ආත්මය කියලා තණ්හාවෙන් අල්ලගන්න එක තමයි වේදනා උපාදානස්කන්ධය කියලා කියන්නේ. අපි මිහිරි කෑමක් කෑවහම සැප වේදනාවක් ඇති වෙනවා. මේ රසය හොඳයි, ආයමත් ඕනේ, මේ රසය මගේ වෙන්න ඕනේ කියලා ඒකට ඇලුනොත් ඒක තමයි උපාදානය කරගන්නවා කියලා කියන්නේ.
ඒ වගේම කෑම ඉවර වුණාම මදි කියලා හිතට දුක් වේදනාවක් ඇතිවන්නේ එයට උපාදානය ඇති වෙලා. තියෙනකොට නැති වෙයි කියලා බයක් උපදින්නේ එයට උපාදානය වෙලා. වෙඩි තියලා තුවාලයක් හැදුනහම ඒක රිදෙනවා. ඒක වේදනාව. ඒක අපිට නවත්තන්න බෑ. අනේ මට ඇයි මෙහෙම වුනේ? මම ඉවරයි කියලා හිතෙන් වද වෙනවද? අන්න ඒක තමයි වේදනාව උපාදානය කරගන්නවා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ දුක නැති කරගන්න ඕනේ. හැබැයි වේදනාව නැති කරන්න බෑ කියලා. වේදනාවට උපාදානය ඇති වුණාම තමයි දුක ඇති වෙන්නේ. වේදනාව හටගත්තාම ඒ වේදනාව ස්පර්ශපත්තෙන් හටගත්ත දෙයක්. ඒක මම නොවේ. ඒක මගේ නෙවෙයි. ඒක මගේ ආත්මය නොවේ කියලා අපිට අවබෝධ කරගන්න පුළුවන් නම් අපි වේදනාව උපාදානය කරගන්නේ නැතු යනවා. වේදනාව කියලා කියන්නේ දැනීම. උපාදානය කියලා කියන්නේ ඒ දැනීම මගේ කියලා අල්ලා ගැනීම. හොඳයි. දැන් අපි බලමු වේදනා ස්කන්ධය කියලා කියන්නේ කුමකටද කියලා. ස්කන්ධයේ වශයෙන් හඳුන්වන්නේ ගොඩකට. මෙතන අපිට ඉගෙන ගන්න තියෙනවා වේදනා 324ක ගොඩක්. දැන් අපි ඊටාම සරල ලෙස ඒ වේදනා 324 තේරුම් ගන්න බලමු. අපිට තිබෙනවා ඇහැ. මේ ඇහැට පෙනෙන්නේ රූප. ඇහැට රූපයක් පෙනුනහම සැපක් හරි දුකක් හරි උපේක්ෂාවක් හරි වේදනාවක් හටගන්නවා. ඒ වගේම කනට ශබ්දයක් ඇසුනහම සැපක් හරි දුකක් හරි උපේක්ෂාවක් හරි වේදනාවක් හටගන්නවා. නාසයට ගඳ සුවඳක් දැනුනහම සැපක් හරි දුකක් හරි උපේක්ෂා වේදනාවක් හටගන්නවා. දිවට රසයක් දැනුනහම සැපක් හරි දුකක් හරි උපේක්ෂාවක් හරි වේදනාවක් හටගන්නවා. කයට පහසක් දැනුනහම සැපක් හරි දුකක් හරි උපේක්ෂාවක් හරි වේදනාවක් හටගන්නවා. මනසට අරමුණක් ආවහම මනසේ සැපක් හරි දුකක් හරි උපේක්ෂාවක් හරි හටගන්නවා. එතකොට මේ ඇස ඔස්සේ වේදනා තුනක්, කන ඔස්සේ වේදනා තුනක්, නාසය ඔස්සේ වේදනා තුනක්, දිව ඔස්සේ වේදනා තුනක්, කය ඔස්සේ වේදනා තුනක්, මනස ඔස්සේ වේදනා තුනක් හටගන්නවා. තුනේ ගොඩවල් 6ක්. 3 අරක් 6 18යි. ඒ වගේම තමයි තව දුරටත් බුදුරජාණන් වහන්සේ මෙය බෙදා පෙන්නනවා සාමිස වේදනා, නිරාමිස වේදනා. සාමිස වේදනා කියලා කියන්නේ පංච කාමයන් ඇසුරු කරගෙන උපදින වේදනා. නිරාමිස කියලා කියන්නේ පංචකාමයන්ගෙන් වෙන් වුණාම ඇතිවෙන වේදනා. ඒ ආකාරයට බලනකොට පංචකාමය ඇසුරු කරගෙන ඇස කන නාසය දිව කය මන කියන ආයතන ඔස්සේ නැවතත්
සාමිස වශයෙන් වේදනා 18ක් නිර්මාණය වෙනවා. ඒ වගේම තමයි පංචකාමයෙන් මිදිලා මේ ඇස කන නාසය දිවකය මන ඔස්සේ නිරාමිස වශයෙන් වේදනා 18ක් උපදිනවා. ඒ වගේම තවදුරටත් බුදුරජාණන් වහන්සේ මේ කාල වශයෙන් වෙන් කරලා පෙන්නනවා. අතීත අනාගත වර්තමාන වශයෙන් කාල වශයෙන් බෙදලා පෙන්නනවා. සාමිස වේදනාව අතීතය වශයෙන් බෙදලා පෙන්නනවා වේදනා 18ක්. ඒ වගේම සාමිස වේදනාව අනාගතයේ වශයෙන් බෙදලා පෙන්නනවා වේදනා 18ක්. ඒ වගේම වර්තමාන සාමිස වේදනා 18ක් බෙදලා පෙන්නනවා. එතකොට අතීත වශයෙන් අනාගත වශයෙන් වර්තමාන වශයෙන් සාමිස වේදනා 54ක් පෙන්වා දෙනවා. ඒ වගේම තමයි නිරාමිස වේදනා. අතීත කාලයේ ඇස කන නාසය දිවකය මන ඔස්සේ හටගත්ත නිරාමිස වේදනා 18ක් තිබෙනවා. ඒ වගේම අනාගත කාලයේ ඇස කන නාසය දිවකය මන කියන ආයතන මුල් කරගෙන නිරාමිස වේදනා 18ක් උපදිනවා. ඒ වගේම වර්තමාන මොහොතේ ඇස කන නාසය දිවකය මන කියන ආයතන මුල් කරගෙන නිරාමිස වේදනා 18ක් උපදිනවා. 18 ගොඩවල් 3ක්. වේදනා 54ක් උපදිනවා. දැන් අපි කෙටියෙන් බැලුවොත් සැප දුක් උපේක්ෂා වේදනා කියලා 3ක් තිබෙනවා. ඇස කන නාසය දිවකය මන ඔස්සේ වේදනා 18ක් උපදිනවා. ආමිෂ වශයෙන් 18ක් උපදිනවා. නිරාමිෂ වශයෙන් 18ක් උපදිනවා. ඒ වගේම තමයි අතීත කාලයේ ආමිෂ වශයෙන් 18ක් උපදිනවා. අනාගත කාලයේ ආමිෂ වශයෙන් 18ක් උපදිනවා. වර්තමාන කාලයේ ආමිෂ වශයෙන් වේදනා 18ක් උපදිනවා. සම්පූර්ණ 54ක්. ඒ වගේම නිරාමිෂ වශයෙන් අතීත කාලයේ 18ක් උපදිනවා. නිරාමිෂ වශයෙන් වර්තමාන කාලයේ 18ක් උපදිනවා. නිරාමිෂ වශයෙන් අනාගත කාලයේ වේදනා 18ක් උපදිනවා. මේ ආකාරයට ආයතන 6 ඔස්සේ වේදනා 3 බැගින් සාමිස නිරාමිස වශයෙන් අතීත අනාගත වර්තමාන කාල වශයෙන් වේදනා 108ක් උපදිනවා. තවදුරටත් බුදුරජාණන් වහන්සේ මේ වේදනාව කඩලා බෙදලා පෙන්නනවා. මේ වේදනා 108 තවත් 3 ආකාරයකට පෙන්නනවා. අජ්ජත් වේදනා තියෙනවා. අජ්ජත් කියලා කියන්නේ තමා තුල හටගන්නා සැප දුක් උපේක්ෂා වේදනා. බහිද්ධ වේදනා තියෙනවා. තමන්ගෙන් බාහිර පුද්ගලයන්ට උපදින සැප දුක් උපේක්ෂා වේදනා තියෙනවා. ඒ වගේම අජ්ජත් බහිද්ධ වේදනා තියෙනවා. තමාටත් අන් අයටත් එකට උපදින වේදනා. එය මේ ආකාරයටයි. ඔබ සහ ඔබගේ හිතවතෙකු එකම ආහාරයක් එකම මොහොතක ලබා ගන්නවා. ඒ ලබා ගන්නා මොහොතේ දෙදෙනාටම එකම සැප රසයක් ලැබෙනවා. එහෙම නැත්නම් එකම දුක් රසයක් ලැබෙනවා. එහෙම නැත්නම් එකම මධ්‍යස්ථ රසයක් ලැබෙනවා. අන්නේ ආකාරයට දෙදෙනාටම
එකට හටගන්නා වේදනාවන් වලට කියනවා අජ්ජත් බහිද්ද වේදනා කියලා. බුදුරජාණන් වහන්සේ අජ්ජත් වේදනා වෙනමත් බහිද්ද වේදනා වෙනමත් අජ්ජත් බහිද්ද වේදනා වශයෙන් තවත් වෙන් කරලා මේ වේදනාව පෙන්නනවා. දැන් අපි බලමු අජ්ජත් වේදනා 54 හටගන්නේ කොහොමද කියලා. තමා තුල ආමිෂයේ වශයෙන් අතීත අනාගත වර්තමාන වශයෙන් වේදනාවන් 54ක් උපදිනවා. ඒ වගේම තමා තුල අජ්ජත් නිරාමිෂ වශයෙන් අතීත අනාගත වර්තමාන වශයෙන් වේදනා 54ක් උපදිනවා. ඒ වගේම බහිද්ද නැත්තම් බාහිර පුද්ගලයන්ටත් සාමිස වශයෙන් අතීත අනාගත වර්තමාන වශයෙන් කාල තුනකට වේදනා 54ක් උපදිනවා. ඒ වගේම බාහිර පුද්ගලයන්ට නිරාමිස වශයෙන් අතීත අනාගත වර්තමාන වශයෙන් කාල වශයෙන් වේදනා 54ක් උපදිනවා. ඒ වගේම තමා හා අන් අය අජ්ජත් බහිද්ද කියන කොටස දෙදෙනාටම එක මොහොතේදීම සාමිස වේදනා අතීත අනාගත වර්තමාන වශයෙන් වේදනා 54ක් උපදිනවා. ඒ වගේම තමාටත් බාහිර අයටත් එක මොහොතේම එකම අරමුණක් මුල් කරගෙන නිරාමිස අතීත අනාගත වර්තමාන වශයෙන් වේදනා 54ක් උපදිනවා. හොඳයි. දැන් අපි නැවතත් ඒ සාරාංශයක් වශයෙන් බලමු. අජ්ජත් වශයෙන් සාමිස වේදනා 54ක් උපදිනවා. අජ්ජත් වශයෙන් නිරාමිස වේදනා 54ක් උපදිනවා. බාහිර වශයෙන් සාමිස වේදනා 54ක් උපදිනවා. බාහිර වශයෙන් නිරාමිස වේදනා 54ක් උපදිනවා. අජ්ජත් බහිද්ද තමා තුල සහ බාහිර වශයෙන් සාමිස වේදනා 54ක් උපදිනවා. ඒ වගේම අජ්ජත් බහිද්ද වශයෙන් තමා තුල සහ බාහිර වශයෙන් නිරාමිස වේදනා 54ක් උපදිනවා. වේදනා 54 ගොඩවල් 6ක් එකට එකතු වුණාට පස්සේ වේදනා 324ක් එකට එකතු වෙනවා. මෙන්න මේ වේදනා 324ටම තමයි වේදනා ස්කන්ධය කියලා කියන්නේ. හොඳයි. දැන් අපි ඉගෙනගත්ත දැනුම උපයෝගී කරගෙන භාවනාවක් සිදු කරමු. මේදී ඔබ සිදු කරන්න ඕනේ මේ වචන කියන එක නෙවෙයි. ඔබ සිදු කරන්න ඕනේ ඔබට දැනෙන වේදනා ස්වභාවය අරමුණු කිරීම පමණයි. දැන් ඔබ ඔබේ ශරීරයට හෝ ඔබගේ සිතට අවධානය යොමු කරන්න. හොඳින් නිරීක්ෂණය කරලා බලන්න මේ වෙලාවේ ඔබට දැනෙන්නේ සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද උපේක්ෂා වේදනාවක්ද කියලා. ඔබට සැප වේදනාවක් දැනෙනවා නම් ඔබ සැප වේදනාවක් කියලා දැනගන්න. ඔබට මේ වෙලාවේ දුක් වේදනාවක් දැනෙනවා නම් දුක් වේදනාවක් කියලා දැනගන්න. ඔබට සැපක් හෝ දුකක් හෝ දැනෙන්නේ නැත්නම්
මධ්‍යස්ථ වේදනාවක් එහෙමත් නැත්නම් උපේක්ෂා වේදනාවක් කියලා දැනගන්න. හොඳයි ඔබ තවදුරටත් ඔබගේ ඇති වෙලා තිබෙන වේදනාව හඳුනගන්න බලන්න. ආමිෂ වේදනාවක්ද නිරාමිෂ වේදනාවක්ද කියලා. හොඳයි. තවදුරටත් ඔබ බලන්න ඔබට ඇති වෙලා තිබෙන සාමිෂ හෝ නිරාමිෂ වේදනාව අතීතයේ යම් අරමුණක් මුල් වෙලා හටගත් එකක්ද අනාගතයේ යම් අරමුණක් මුල් වෙලා හටගත් එකක්ද වර්තමානයේ යම් අරමුණක් මුල් වෙලා හටගත් එකක්ද කියලා ඔබගේ වේදනාව ඉපදුණු කාලය හොඳින් නිරීක්ෂණය කරලා බලන්න. හොඳයි. තවදුරටත් බලන්න මේ වේදනාව හටගත්තේ ඇස ඔස්සේ රූපයක් දැකලාද? එහෙමත් නැත්නම් කන ඔස්සේ ශබ්දයක් ඇසිලාද? එසේත් නැත්නම් නාසය ඔස්සේ ගඳ සුවඳක් දැනිලාද? එසේත් නැත්නම් දිව ඔස්සේ රසයක් දැනිලාද? එසේත් නැත්නම් කය ඔස්සේ පහසක් දැනිලාද? එහෙමත් නැත්නම් මනස ඔස්සේ අරමුණක් දැනිලාද? මේ වේදනාව කුමන ආයතනකින් හටගත්තද කියලා හොඳින් නිරීක්ෂණය කරලා බලන්න. හොඳයි. තවදුරටත් මේ ඇති වෙලා තියෙන වේදනාව පිළිබඳව හොඳින් නිරීක්ෂණය කරලා බලන්න. අජ්ජත් එහෙමත් නැත්නම් ඔබගේ ඉන්ද්‍රියන් හේතුවෙන් මේ වේදනාව හටගත්තද? එහෙම නැත්නම් බහිද්ද බාහිර පුද්ගලයෙකුට ඇති වුණු වේදනාවක් ඔබට කියද්දි ඔබට ඇති වුණු වේදනාවක්ද? එහෙමත් නැත්නම් අජ්ජත් බහිද්ද ඔබටත් ඔහුටත් එකම අරමුණක් මුල් කරගෙන එකම අවස්ථාවේ හටගත් වේදනාවක්ද කියලා හොඳින් නිරීක්ෂණය කරලා බලන්න. හොඳයි. දැන් බලන්න ඔබට ඔය ඇති වෙලා තිබෙන වේදනාව කෙරෙහි ඔබේ සිත ඇලිලාද තියෙන්නේ කියලා බලන්න. ඔබේ සිත වේදනාව කෙරෙහි ඇලිලා තිබෙනවා නම් ඔබ ඒ වේදනාව උපාදානය කරගෙනයි සිටින්නේ. ඒ වගේම ඔබ ඔය වේදනාව නැති වේවා කියලා යම්කිසි ප්‍රාර්ථනයක් තියනවද කියලා බලන්න. එහෙනම් ඔබ මේ වේදනාව අල්ලගෙනයි සිටින්නේ. එහෙම නැත්නම් මේ වේදනාව එපා කියලා හිතනවද බලන්න. එහෙම සිටිනවා නම් ඔබ මේ වේදනාව අල්ලගෙනයි සිටින්නේ. එහෙමත් නැත්නම් මේ වේදනාව තවදුරටත් තියෙන්න ඕනි කියලා හිතෙනවද බලන්න. එහෙමනම් ඔබ මේ වේදනාව අල්ලගෙනයි සිටින්නේ. ඒ වගේම මේ වේදනාව ඔබට මගේ කියලා දැනෙනවද බලන්න. එහෙනම් ඔබ මේ වේදනාව අල්ලගෙනයි සිටින්නේ. හොඳයි. දැන් ඔබට ඔය ඇති වෙලා තියෙන වේදනාව පිළිබඳව මේ විදිහට කල්පනා කරන්න. මේ වේදනාව හටගත්තේ බාහිර ආයතනත් අභ්‍යන්තර ආයතනත් සිතත් එකට එකතු වීමෙන් තින්න සංගති පස්සෝ පස්සපච්චයා තමයි වේදනාව හටගත්තේ. යම් වෙලාවක
පස්සය නොහොත් ස්පර්ශය වෙනස් වෙනවද? මේ වේදනාව වෙනස් වෙනවා. මේ වේදනාවට ලැබෙන ආහාරය තමයි පස්සය. පස්සේ යම් වෙලාවක උපදිනවද එවිට වේදනාව උපදිනවා. පස්සේ යම් වෙලාවක වෙනස් වෙනවද ඒ වෙලාවට වේදනාව වෙනස් වෙනවා. පස්සය යම් වෙලාවක අභාවයට යනවද ඒ වෙලාවට වේදනාව අභාවයට යනවා. කරුණු තුනක එකතු වීම නිසායි මේ වේදනාව හටගන්නේ. මේ වේදනාව ඇති වෙනවා නැති වෙනවා. මේ වේදනාව මට ඕන විදිහට පාලනය කරන්න බෑ. මේ වේදනාව මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ වේදනාව නම් වූ ස්වභාවය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ වේදනාව නම් වූ ස්වභාවය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දැන් ඔබට ඇති වෙලා තිබෙන වේදනාව පමණක් ඔබ දකින්න. වේදනාව වෙනස් කරන්න උත්සාහ කරන්නත් එපා. වේදනාවට ඇලෙන්නත් එපා. වේදනාවට නරකයි කියලා ගැටෙන්නත් එපා. කරුණු තුනක හේතුවෙන් වේදනාව හටගත් ආකාරය පමණක් දැනගන්න. හොඳයි. දැන් ඔබ වේදනාව පිළිබඳව මධ්‍යස්ථ අදහසකට පැමිණලා ඇති. නැවතත් ඔබ මේ මොහොතේ ඔබට ඇති වෙලා තිබෙන වේදනාවකට සිත යොමු කරන්න. දැන් මේ වේදනාව සැපද දුකද උපේක්ෂාවද කියලා හඳුනා ගන්න. ඒ වගේම නැවතත් එම වේදනාව ආමිෂ වේදනාවක්ද නිරාමිෂ වේදනාවක්ද කියලා හඳුනා ගන්න. ඒ වගේම එම වේදනාව හටගත්තේ ඇසයි රූපයයි මුල් වීමෙන්ද, කනයි ශබ්දයයි මුල් වීමෙන්ද, නාසයයි ගඳ සුවඳයි මුල් වීමෙන්ද, දිවයි රසයයි මුල් වීමෙන්ද, කයයි පහසයි මුල් වීමෙන්ද, මනසයි අරමුණයි මුල් වීමෙන්ද කියලා ඒ වේදනාව හටගත් ආයතනය හඳුනා ගන්න. ඒ වගේම එම වේදනාව හටගත්තේ අතීත අරමුණක් මුල් කරගෙනද, අනාගත අරමුණක් මුල් කරගෙනද, වර්තමාන අරමුණක් මුල් කරගෙනද කියලා ඒ වේදනාව හටගත් කාලය පිළිබඳව අරමුණු කරන්න. ඒ වගේම මෙම වේදනාව හටගත්තේ තමාගේ ඉන්ද්‍රියන් මුල් කරගෙනද, එසේත් නැත්නම් බාහිර පුද්ගලයන්ගේ ඉන්ද්‍රියන් මුල් කරගෙනද, එහෙමත් නැත්නම් තමා බාහිර පුද්ගලයාත් එකම මොහොතදී එකම අරමුණක් මුල් වීමෙන් හටගත්ත දෙයක්ද කියලා අජ්ජත් බහිද්ද වශයෙන් අරමුණු කරලා බලන්න. හොඳයි. තවදුරටත් බලන්න ඔබට හිතෙනවද කියලා මේ වේදනාව තියෙන්න ඕනි, මේ වේදනාව නැති වෙන්න ඕනි කියලා හිතෙනවද බලන්න. හොඳයි. දැන් ඔබ කල්පනා කරන්න මේ වේදනාව අනිත්‍යයි. මේ වේදනාව මගේ දෙයක් නෙවෙයි. මේ වේදනාව මගේ ආත්මය කියලා මට ඕන විදියට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ වේදනාව මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා කල්පනා කරන්න.
හොඳයි. නැවතත් ඔබට ඇති වෙලා තිබෙන වේදනා ස්වභාවයක් අරමුණු කරන්න. එම වේදනාව සාමිස වේදනාවක්ද නිරාමිස වේදනාවක්ද කියලා අරමුණු කරලා බලන්න. ඒ වේදනාව හටගත්තේ අතීත අරමුණක් හේතු කරගෙනද වර්තමාන අරමුණක් හේතු කරගෙනද අනාගතයේ පහළවන අරමුණක් හේතු කරගෙනද කියලා බලන්න. ඒ වේදනාව හටගත්තේ ඇස ඔස්සේද කන ඔස්සේද නාසය ඔස්සේද දිව ඔස්සේද ශරීරය ඔස්සේද හිත ඔස්සේද කියලා කල්පනා කරලා බලන්න. ඒ වේදනාව හටගත්තේ ඔබටද එහෙම නැත්නම් බාහිර කෙනෙකුටද නැත්නම් ඔබට සහ බාහිර පුද්ගලයාට යන දෙදෙනාට එකටමද හටගත්තේ කියලා බලන්න. දැන් මේ වේදනාවට ඔබ ඇලිලාද ගැටිලාද සිටින්නේ කියලා බලන්න. දැන් ඔබ වේදනාව අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරන්න. ඒ වගේම එම වේදනාවේ අනාත්ම ස්වභාවය මෙනෙහි කරන්න. මේ ආකාරයට ඔබගේ සිතට එන සෑම වේදනාවක්ම අරමුණු කරන්න පුහුණු වෙන්න. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි.